හායි කොහොමද ඉතින්? ඔන්න ඉතින් හැමෝටම මේ දවස්වල තියෙන ප්‍රශ්නකට උත්තරයක් අරගෙන තමයි මං අද ආවේ. අද අපි කතා කරමු හිස කෙස් ගැන. වීඩියෝ එක දකිද්දිම ඔයාලට තේරෙනවා ඇති අද මම මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඔව් අද මං කියලා දෙන්න යන්නේ hair oil එකක් ගැන. මේක හදන හැටි වීඩියෝ එකක් මම මීට කලින් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි තේරෙයි මේ oil එක හදන්න කොච්චරක්නම් දේවල් දානවද කියලා. මම මීට කලින් මේ වීඩියෝ එක ඔයාලට පෙන්නලා තියෙනවා. මේක කොහොමද හදන්නේ, මේක හදන්න මොනවද ගන්නේ, ඒ හැමදේම මම ෆුල් වීඩියෝ එකක් ඔයාලට දාලා තියෙනවා. මේක හදන්නේ කොහොමද කියන එක ගැන අද මම ඔයාලට කියන්නේ නැහැ. ඔයාලා පරණ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම්. ඒකෙන් බලන්න පුළුවන් මේක හදාගන්නේ කොහොමද කියන එක. යුර්වානා by H&D hair oil එක ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම කලින් නම් මේ oil එක හදලා විකුණුවා. ඉතින් ගොඩාක් අයගේ රිසල්ට් එක හොඳයි. හැබැයි ඊට පස්සේ මම මේක හදන එක නවත්තලයි තිබ්බේ. මේ oil එක පොඩි අයට, ලොකු අයට, වයසක අයට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරපු හැමෝටම ගොඩාක් හොඳ රිසල්ට් තිබ්බා. ඒ අය මගෙන් ආයෙ ඉල්ලුවට මම ඒක හදන්නේ නැහැ කියලා හිතලා තිබ්බේ. මේක ආපහු හදන්න ගත්තේ හැමෝම මගෙන් ඉල්ලුව නිසා. ළමයි මේකට මේ දාන කොළ වර්ග, මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කඩවල් වල ගන්න නැහැ. මේවා ඇත්තටම ගම්වල ඇවිදලා කරලා හොයාගන්න ඕනේ දේවල් තමයි තියෙන්නේ. කොළ වර්ග හොයාගන්න අමාරු නිසා තමයි මම මේක හදන එක නවත්තලා තිබ්බේ. හැබැයි හැමෝගෙම ඉල්ලීම මත අනේ මට ඒක ආපහු ගේන්නකෝ අක්කේ, මම ඒක ගන්නම්, අනේ මට ආපහු දෙන්න, මම බෝතල් 3-4ක් හරි අරගෙන තියාගන්නම්, එකපාරක් හරි හදලා දෙන්නකෝ කියපු අයට තමයි ඔන්න ඔයිල් එක මේ පාර හදලා තියෙන්නේ. සීමිත කට්ටියකට තමා ගන්න පුළුවන්. ලොකු පොඩි ભેදයක් නැතුව ඕනම කෙනෙක්ට මේ ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමා මේක උදේ පටන් ගත්තාම ළමයි හවස වෙනවා රෑ 7-8 වගේ වෙනවා මේක හදලා ඉවර වෙද්දි මේක අවසන් ප්‍රතිඵලය ඇත්තටම ගන්න පුළුවන් වෙන්නේ පහුවදාට. හරි අමාරුයි, ගොඩාක් අමාරුවෙන් තමයි මේ තෙල් එක ඔයාලා වෙනුවෙන් මං හදලා අරගෙන ආවේ. තෙල් එක ගැන ගොඩක් දේවල් කිව්වනේ. දැන් මං කියන්නම් මේ තෙල් එකෙන් ඔයාට මොනවද හම්බ වෙන්නේ කියලා. ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ගැලවිලා යනවා ඇති. අවුවත් එක්ක, එහෙම නැත්නම් ක්ලෝරින් වතුරත් එක්ක, එහෙම නැත්නම් එක ප්‍රශ්න එක්ක ඔයාගේ කොණ්ඩේ හිතනවටත් වඩා ගොඩාක් ගැලවිලා යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඝනකම අඩු කෙනෙක් වෙන්න පුළුවන්. කොණ්ඩේ කළු ගතිය නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉස්සොරි පිරිලා වෙන්න පුළුවන්. මොනා කරත් ඉස්සොරි අඩු වෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. විතරක් නෙමෙයි ඔයාගේ කොණ්ඩේ අකලට සුදු වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. අන්න එහෙම කෙනෙක්ට උනත් මේ තෙල් එක පාවිච්චි කරලා එක මාසයක් ඇතුළත රිසල්ට් එක ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයාලා දන්නවද මේ ඔයිල් එක පුංචිම බබෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්. 100% නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තමයි මේ ඔයිල් එක මං හදලා තියෙන්නේ. ඔයාලා හොඳට මගේ කොණ්ඩේ දිහා බලන්න. මේ ළමයි කාලෙකට කලින් මගේ කොණ්ඩේ මේ විදියට ගැලවි ගියා. හැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. කොණ්ඩේ එක ගහක්වත් ගැලවෙන්නේ නැතුව මේ විදියට මම තියාගෙන ඉන්නේ. ඒ වගේම මං කොණ්ඩේ කලර් කරනවා. කොණ්ඩේට හිතුනාම එක විදිය දේවල් ගොඩාක් කරනවා. මේ කලර් එක උනත් මං දාලා තියෙන්නේ බ්ලීච් කරලානේ. ඔයාලා දන්නවා ඇතිනේ මේ වගේ කලර් එකක් දාන්න නම් අනිවාර්යෙන් hair එක බ්ලීච් කරන්නම ඕනේ. හැබැයි මං බය නැතුව මේ දේවල් කරන්නේ මෙන්න මේ hair oil එකේ හින්දා. ඔයා හිතනවා ඇති අක්කේ ඔයා කෙරටින් එකකුත් කරලා ඉන්නේ කියලා. ඔව් කොණ්ඩේට පෝෂණය ඕනේ නිසා මං කෙරටින් ට්‍රීට්මන්ට් එකකුත් කරලායි තියෙන්නේ. හැබැයි ඒ හැම දෙයකටම වඩා මට හොඳම රිසල්ට් එක හම්බ වෙන්නේ මෙන්න මේ ඔයිල් එකෙන්. ඔයාලා මගේ කොණ්ඩේ දිහා චුට්ටක් බලන්නකෝ. කලර් එක උඩ නැහැ නේද? ඔව් මං ජනවාරි වගේ තමයි මගේ hair කලර් එක දැම්මේ. හැබැයි මේ වෙද්දි හරියටම මාස 4ක් වගේ යද්දී මගේ කොණ්ඩේ අඟල් 1.5ක් 2ක් වගේ අතර මේ වෙද්දි වැවිලායි තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ ඔයිල් එක. මෙච්චර ඉක්මනට කොණ්ඩේ වවන්න පුළුවන් මැජික් ඔයිල් එකක් කිව්වොත් මේක හරියටම හරි. ඒ වගේම තමයි ඉස්සොරි කරදරේ හින්දා මූණේ පිම්පල්ස් උත් එනවා. හැබැයි මට නම් ඒ ප්‍රශ්නේ නැහැ. මොකද ඉස්සොරි නැත්තටම නැති කරන්න මෙන්න මේ hair oil එකට පුළුවන්. මේක හොඳ ඝනකම් ඔයිල් එකක් නිසා ඔයාට මේ බොටල් එක ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රිසර්වේටිව් එකක් දාලා නැහැ කියලා කිව්වනේ. හැබැයි මේ ඔයිල් බොටල් එක වට අවුරුදු 5ක් වගේ තියාගන්න පුළුවන්. මේ මං ඔයාලට පෙන්නන විදියට 0.4-5ක් දෙපාරකට අතට අරගෙන මේ විදියට හොඳ මසාජ් එකක් දෙන්න අඩුම තරම විනාඩි 10ක්. ඔයා ඔයිල් දාලා නිදාගන්න අකමැති කෙනෙක් නම් ඔයා නාන්න විනාඩි 45කට කලින් මේ ඔයිල් එක මේ විදියටම දාන්න. ඔළුවට දාලා ඉවර වෙලා විනාඩි 10ක විතර හොඳ මසාජ් එකක් දීලා විනාඩි 45කින් පස්සේ hair එක wash කරලා අයින් කරන්න. ඔයාට මේ ඔයිල් එක ඕනේ නම් මම මගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. අනිවාර්යෙන් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න.